බලමුද ලස්සන පතොක් මලක්. ඉතින් පතොක් මලක් වගේ ලස්සන මේ ලෙටර් කී ටැග් එක කස්ටමර් රික්වෙස්ට් කළේ පර්පල් කලර් එකකින් හදලා දෙන්න කියලා. ඉතින් මේ පුංචි කස්ටමර් කෙනෙක් මෙයා. ඉතින් හොඳම යාළුවෝ දෙන්නගේ නම් දෙක එකතු කරලා තමයි මේ කී ටැග් එක හදලා ඉල්ලුවේ. මේ පර්පල් කලර් එක මල් ළඟ තිබුණේ නැති නිසා මම ඇල්කොහොල් ලින්ක් වෙනත් කලර්ස් දෙකක් එකතු කරලා තමයි මේ ලස්සන පර්පල් කලර් එක හදාගත්තේ. ඉතින් ඔන්න ඔයාලට පේනවා මම මේ කරන්නේ අමාරුම වැඩේ ලෙටර් කී ටැග්ස් වල. ඒ කියන්නේ නම් වලට අකුරු දාන එක. මේවා අලව ගන්න හරි අමාරුයි. සැරෙන් සැරේ ඇවිත් බලන්න ඕන තත්ත්වය. ඉතින් මේ වගේ টොප් කෝඩ් එකක් දාලා වැඩ ඉවර කරගත්ත රෙසින් කී ටැග් එක අන්මෝල්ඩ් කරන්නයි යන්නේ. ඉතින් මේ විදිහට අන්මෝල්ඩ් කරන රෙසින් කී ටැග් එක මම මෝල්ඩ් එකෙන් එළියට ගත්තට පස්සේ ඒක හරිම ලස්සනට තිබුණා. ඉතින් නීට් කරගන්න ඕන මෝල්ඩ් එකෙන් එළියට අරගෙන ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ටූල් එකක්. ඒ ටූල් එකෙන් හරිම ලේසියෙන් අපිට ඒ නීට් කරන වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කී චේන් එකත් එකතු කරලා සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන කී ටැග්ස් ඔයාලටත් ඕන නම් ඔයාලට ඕනම කලරකින් කස්ටමයිස් කරගන්න අපිට කියලා පුළුවන්. එහෙනම් මේ දාලා තියෙන නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාන්න. Thank you.